ඔබට හිතන්නේ කැඩ්ඩෝ එක හඳුනාගත්තේ මොඩර්න් ඉන්ජිනියර්ස්ලා කියලාද? නෑ. ඒකට ගෞරව හිමි වෙන්නේ ලෝකයේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්ටයි. ඒ තමයි මහා විද්‍යාඥ අයිසැක් නිව්ටන්. නිව්ටන් තම ප්‍රසිද්ධ ප්‍රිස්ම පරීක්ෂාව කරන කාලේ ඔහු අඳුරු කාමරයක ආලෝකය පිළිබඳ පර්යේෂණ කරමින් සිටියා. එහෙත් ඔහුගේ බලලාට ඒක සයන්ස් එකක් නෙවෙයි. බලලා නිතරම දොරට පහුරු ගාමින් ඇතුළටත් එළියටත් යාමට උත්සාහ කළා. ඒ නිව්ටන්ගේ අතිශය ගැඹුරු පර්යේෂණයට දිගින් දිගටම බාධාවක් වුණා. අවසානයේ මේකට ලැබුණු විසඳුම ඉතාමත් සරලයි. නිව්ටන් දොරේ බලලාට යා හැකි විදියට විශාල සිදුරක් කැපුවා. ඒක තමයි අද අපි හඳුනා ගන්න කැඩ්ඩෝ නැත්නම් පෙඩ්ඩෝ එකේ ආරම්භය. අද ලංකාවේ මේවා අඩු ලෙස පාවිච්චි වුණත් වෙනත් බොහෝ රටවල කැඩ්ඩෝ කියන්නේ සාමාන්‍ය දෙයක්. විද්‍යාවත් කුඩා ප්‍රශ්නත් එකතු වුණාම ලෝකය වෙනස් කරන අදහස් උපදිනවා කියලා මේ කතාව අපිට මතක් කරනවා.